අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර ටිකක් ගැඹුරින් බලමු නේද? මාතෘකාව තමයි ඉන්දියාවයි පාකිස්තානයයි අතර මේ මෑතකදී ආයෙත් උණුසුම් වෙලා තියෙන තත්ත්වය. විශේෂයෙන්ම ගුවන් ගමන් සම්බන්ධ කාරණා. හරියටම ගුවන් අවකාශයේ වහපු එක. ඉතින් අපි බලමු මේ මූලාශ්‍ර වලින් මේ සිදුවීම් දාමයයි ඒකේ පසුබිමයි කොහොමද තේරුම් ගන්න පුළුවන් කියලා. හරි. ප්‍රධාන කාරණේ තමයි ඉන්දියාව පාකිස්තාන ගුවන් යානාවලට යාළගේ ගුවන් අවකාශයේ වහපු එක. ඔව්. ඒකට හේතුව විදිහට කියන්නේ අර ජම්මු කාශ්මීරයේ පහල්ගම් වල උණු දරුණු ප්‍රහාරය. හැබැයි ඉතින් ඒක විතරක් බැලුවොත් මදි වගේ නේද? ඒ කියන්නේ මේ මූලාශ්‍රවලම කියනවා ඉන්දියාව ඔය තීරණය ගන්න කලින් පාකිස්තානියත් යාළගේ ගුවන් අවකාශය වහලා තිබුණා ඉන්දියානු ගුවන් යානාවලට. බොන බ්‍රහස්පතින්දා වගේ. එහෙම දෙයක් වෙයා තිනෝ මුලින්. ඔව්. ඉතින් මේක එක පැත්තක් විතරක් කරපු දෙයක් නෙවෙයි. දෙගොල්ලම පියවර අරන්. හරි. එතකොට ඒකෙන් පේනවා මේක නිකම්ම එක සිද්ධියක් නිසා වුණ දෙයක් නෙවෙයි කියලා. ඒකෙන්ම නොසන්සුම්කම ටික කාලෙක ඉඳන් වර්ධනය වෙමින් තිබිලා තියෙන්නේ. එතකොට අර පහල්ගම් ප්‍රහාරය ගැන මූලාශ්‍රවල තව මොනවද තියෙන්නේ? මරණ සංඛ්‍යාව 26ක් කියන කේරුණම ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ ඉන්දියාවේ පැත්තෙන් දෙන චෝදනාව. මොකද ඒ කියන්නේ මේ ප්‍රහාරය කළේ පාකිස්තානයට සම්බන්ධයි කියලා හිතන අර ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලා. ඒ වගේ ප්‍රබල චෝදනාවක් තියෙනවා. ඔව්. මෙතනදී වැදගත්ම දේ තමයි මේ ප්‍රහාරයයි ඉන්දියාව ගුවන් අවකාශයේ වහපු එකයි අතර සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා මූලාශ්‍ර පෙන්වන එක. ඒ කියන්නේ ප්‍රහාරයෙන් පස්සේ තමයි ඉන්දියාවේ තීරණේ එන්නේ. හරියටම. කාලරාමුව බැලුවම ඒක පැහැදිලි. ආසන්නතම හේතුව ඒක වගේ. එතකොට සිද්ධවීම් පෙළගැස්ම ගත්තොත් මුලින්ම පාකිස්තානයෙන් ගුවන් අවකාශ සීමා කිරීමක්. ඔව්. බ්‍රහස්පතින්දා. ඊට දවස් කිහිපයකට පස්සේ පහල්ගම් ප්‍රහාරය. ඊට පස්සේ ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් විදිහට එයාලගේ ගුවන් අවකාශය වැහිම. ඔව්. ඒ අනුපිළිවෙල තමයි තියෙන්නේ. ඉතින් මේක එකිනෙකාට ප්‍රතිචාර දක්වනවා වගේ නේද පේන්නේ? ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් වගේ. ඇත්තට මේක තමයි පේන්නේ තියෙන්නේ. ඒ වගේම මේ ගුවන් අවකාශය වහනවා කියන එකේ බරපතලකම. ඔව් ඒක නිකන්ම දෙයක් නෙවෙයිනේ. කොහෙත්ම නැහැ. රාජතාන්ත්‍රිකව ගත්තොත් මේක හරිම සැරපියවරක්. මූලාශ්‍රවල කෙලින්ම නැතත් වක්‍රව කියවෙනවා මේකෙන් ගුවන් ගමන් වෙනදදාම වගේ දේවල්ට බලපෑම් වෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ සම්බන්ධතා ගොඩක්ම නරක අතර ගියාම නේද? අනිවාර්යෙන්ම. ඉතින් පාකිස්තානයේ පියවරක් ගත්තට පස්සේ ඉන්දියාවත් ඒ වගේම දෙයක් කරනකොට ඒ කියන්නේ තත්ත්වයේ තවත් දරුණු අතර හැරෙනවා කියන එක. ඔව්. සම්බන්ධතාව වේගින් පිරිහෙන බවක් තමයි එකෙන් ඇඟ වෙන්නේ. එතකොට මේ මූලාශ්‍ර ඔක්කොම එකට ගත්තම අපිට පේන චිත්‍රය තමයි දැනටමත් ප්‍රශ්න තියෙන පසුබිමක එක පියවරක් පාකිස්තානයෙන් එන ගුවන් අවකාශය ගැන ඊට පස්සේ පහල්ගම් ප්‍රහාරය සිද්ධ වෙනවා. ඒකට පාකිස්තාන සම්බන්ධයක් ගැන චෝදනා එල්ල වෙනවා මූලාශ්‍රානවා. ඊට ප්‍රතිචාරය විදිහට ඉන්දියාවත් ගුවන් අවකාශය වහනවා. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි වගේ. ඔව්. සාරාංශය ඒක තමයි. ඒ කියන්නේ නොසන්සුන්කම වැඩි වෙලා තියෙන පසුබිමක අර පහල්ගම් ප්‍රහාරය නිසා තවත් තීව්‍ර වෙලා. දෙගොල්ලොම ගුවන් අවකාශය සම්බන්ධයෙන් සැරපියවර අරගෙන තිනවා අන්‍යෝන්‍ය වශයෙන්. මේකින් පෙන්නේ ගැටුම තවත් උග්‍ර වෙලා කියන එක. ඒක පැහැදිලි. ඉතින් මේ කරුණු දිහා බැලුවම අපිට හිතන්න තව දෙයක් ඉතුරු වෙනවා. ඒ මොකද්ද? මේ ගුවන් අවකාශ වහනව කියන එක රාජ්‍යතාන්ත්‍රිකව වගේම ආර්ථික පැත්තෙනුත් බලපෑම් තියෙන පුළුවන් දෙයක් නේ. නිකන්ම සංකේතයක් නෙවෙයි. හරියටම. ඉතින් මේ වගේ එකිනෙකා සැරපියවර ගන්න මේ චක්‍රයේ ඊළඟට මොකක් වෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම මේ වගේ තත්ත්වයක් යටතේ කොහොමද මේ නොසන්සුන්කම සමනය වෙන්නේ නැත්නම් පාලනය වෙන්නේ? ඒකට ඉඩක් තියවිද කියන එකත් ප්‍රශ්නයක්. ඔව්. ඉතින් ඒ ගැනත් මේ මූලාශ්‍රවල තුරුතුරුත් එක අපිට තවදුරටත් හිතන්න වෙනවා.